හරි. එතකොට 2023 A level networking ප්‍රශ්න තමයි අද සාකච්ඡා කරන්න තියෙන්නේ. එතකොට 2024 A level සම්පූර්ණම පැය 1.4ක් සම්පූර්ණ සිද්ධාන්ත එක්ක කොහොමද හිතන්නේ කොහොමද භාවිත කරන්නේ ඒ ඔක්කොමත් එක්ක සම්පූර්ණම ප්‍රශ්න සාකච්ඡා කරලා ඉවර කරා. එතකොට මේකේදී අරමුණ අපේ මම කිව්වා පාඩමක් ගත්තාන් පස්සේ පාඩමේ මොන ප්‍රශ්න ආවත් ලියන්න පුළුවන් වෙන තත්ත්වයට හදන එක තමයි මේක අරමුණ. නේ පාස් පේපර්ස් වලින් පටන් ගෙන කොළඹ ස්කූල් පේපර්ස් වල ඔය ඔක්කොම යුනිට් වයිස් අරගෙන SS MCQ ඔය ටික ඔක්කොම සාකච්ඡා කරන එක තමයි මේක කරන්නේ. ඒකේ තොර අද තියෙන්නේ 2023 වීඩියෝ එක. මේකේ කරලා ඉන්න ඕනේ. කරලා ඉවරලා දැන් උත්තර වාක්‍යෙත් තියෙන්නත් ඕනේ. ඒකම තමයි මම මේක විස්තර කරන විදිහේ විස්තර කරන එක ඔයා හිතලා මාකින් එක හදා ගන්න ඕන. මොකද ඔයා විසින් ඔයාගේ මාකින් එක හදා ගන්නකොට ඔයාට මතක හිතීම සම්බන්ධතාවය වැඩි වෙනවා. ඒකම තමයි ඔයාට ඒ කියන්නේ මතක හිතීම සම්බන්ධතාවය වැඩි වෙනවා කියන්නේ ඔයාට එක්සෑම් එක හොඳට ෆේස් කරන්න පුළුවන්. ඒක තමයි අවසාන මේක. හරි. 2023 ප්‍රශ්න ගත්තම මුලින්ම අහනවා ඒ වෙනි කොටසින් A කියන එකෙන් අහනවා කියනවා තාරකා ස්පාලකයට අනුව ඒ කියන්නේ ස්ටාර් ටොපොලොජි අනුව ගොනු සේවා දායකයේ ෆයිල් සර්වර් එකක් තියෙනවා. ගොනු සේවා දායකයක් මුද්‍රකයක් ස්විචයක් සහ පරිගණක දෙකක් C1 හා C2 කියලා තියෙනවා. සම්බන්ධ කළ යුතු ආකාරය දැක්වීමට දල සටහනක් අදින්න. එතකොට ටොපොලොජි කියන්නේ අපි ජාලයක් කොහොම සම්බන්ධ කරන ආකාරය අනුව තීරණ දෙන්නේ. ටොපොලොජි න ස්ටාර් ටොපොලොජි තියෙනවා, රින්ග් ටොපොලොජි තියෙනවා, නේ බස් ආකාරය තියෙනවා, මෑෂ් එක තියෙනවා, ඒක ටොපොලොජි තියෙනවා. එතකොට මේකෙදි කියනවා ස්ටාර් ටොපොලොජි එකට අනුව මේ දීලා තියෙන ඩිවයිසස් ටික සම්බන්ධ කරන්න කියලා. එතකොට මේකෙදි මොකද්ද වෙන්නේ? ස්ටාර් ටොපොලොජි එක කියන්නේ සාමාන්‍යයෙන් මැද තියෙන හබ් එක හෝ ස්විච් එක, හබ් එක හෝ ස්විච් එක ඒ වටේට කේ ඩිවයිසස් ටික සම්බන්ධ කරලා තියෙනවා. ඕක තමයි ආකාරය. නේද? මේකෙදි මෙයා කියලා තියෙන ස්විච් එකක් කියලා දීලා තියෙන ස්විච් එකට S කියලා දීලා තියෙනවා. එතන මේ මැදට හබ් එක හෝ ස්විච් එක තමයි මෙතන මැදට දාන්නේ නාභියව. ඒක S කියලා දීලා තියෙනවා. අනිත් ඩිවයිස් ටික ගත්තාන් පස්සේ ෆයිල් සර්වර් එකක් තියෙනවා, FS එකක්. තව මුද්‍රකයක් දීලා තියෙනවා. මෙන්න මේ මුද්‍රකය ආකාර දෙකකට අපිට සම්බන්ධ කරන්න පුළුවන්. එක්කෝ ඩිරෙක්ට් ස්විචර් සම්බන්ධ කරන්න පුළුවන්. එහෙමොත් මේ ඩිවයිසස් ඔක්කොම මේකට ලොග් වෙලා මේක ලොග් වෙලා කියන්නේ ඒ හරහා සම්පූර්ණ print out එක ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒක මැෂින් එකකින් ඉඳලා මුලින්ම ස්විච් එකකට යවන පණිවිඩයක් මෙන්න මේ ඩොකියුමන්ට් එක print කරලා දෙන්න කියලා. ඒ ස්විච් එක හරහා print එකට යනවා. එතකොට මේ ඩිවයිසස් ඔක්කොම හවුලේ ඒක භාවිත කරන්න පුළුවන්. ඒකම තමයි මේ printerේ ඕන නම් අපිට මෙන්න මේ වගේ කම්පියුටර්ස් දෙකක් තියෙනවානේ. කම්පියුටර්ස් දෙකක් තියෙනවා C1 සහ C2 කියලා. C1 C2 මෙන්න මේ පරිගණකයකටත් මේ printerේ සම්බන්ධ කරන්න පුළුවන්. මේ පරිගණකයකටත් මේ printerේ සම්බන්ධ කරන්න පුළුවන්. ඒක එහෙම වුණොත් මේ පරිගණකයේ ඉඳලා පණිවිඩයක් යවන ස්විච් එකට ස්විච් කරා පණිවිඩයක් යවන මේකට මේකෙන් තමයි printerයට යන්නේ. මේ ડોකියුමන්ට් එක print කරන්න කියලා පණිවිඩය යවන්නේ මෙහෙම. ඒක තමයි ආකාර දෙකටම පුළුවන්. ඒතකොට එක ආකාරයක් ඔයා ඇඳලා තිබ්බනම් හොඳටම ඇති. ලකුණු දෙනවා. හරිද? ආකාර දෙකටම ලකුණු දෙනවා. එක ආකාරයක් තමයි XML ලියන්න අඳින්න ඕන. එතකොට හරියම ලේසි ඒක එතනින් අවසන් වෙනවා. ඒ කියන්නේ කොටස එතනින් අවසන් වෙනවා. ඒක මාර පට්ටම ලේසි වෙනවා. ඊට පස්සේ අහන B එකට ජාල sannivedanayකදී IP යොමුවකට අමතරව කෙවිනි අංකයක්ද භාවිතා වේ. ඒයි. ඔන්න ඕක තමයි පොඩ්ඩක් කට්ටිය කියන්නේ අහලා නැති ඒ අවස්ථාව වෙද්දී. කියන්නේ දැන් 2025 වෙද්දී ඔක්කොම අහලා ඒ මොකද 2023 දී ප්‍රශ්න ආවනේ. 2023 කියන අපේ A level exam එක. මම A level 2023 අවුරුද්දේ. ඒකේතර ඔය පොඩි හැගෙන මගේ යාළුවන්ට එහෙම පොඩි ප්‍රශ්නයක් තිබ්බා. ඔය කෙවිනි අංකය කියන එක අහලා තිබ්බේ නැහැ. IP address එකත් එක්ක port number එකක් යනවා කියන එක අහලා තිබ්බේ නැහැ. ඒ නිසා ඔක පොඩ්ඩක් ඒ අවස්ථාවේදී කට්ටියට පොඩ්ඩක් මේ ප්‍රශ්නේ ලකුණුත් අඩුයි. ඒ වුණාට ඒ කොටස දන්නේ නැතුව ගොඩක් කට්ටිය හිටියා. හරිද? ඒක වෙන්නේ මෙහෙමයි. සාමාන්‍යයෙන් IP address එකත් එක්ක port number එක යනවා නම් ඒක තමයි අවසාන අර ෆුල්ම ගමනාන්තය.
හරි අවසාන ගමන සම්පූර්ණ ගමනාන්තය දක්වාම ඇඩ්‍රස් එක තමයි මේ තියෙන්නේ. මේ දෙක එකතුව. ෆුල් ඩෙස්ටිනේෂන් එක තමයි මේ තියෙන්නේ. හරිද? අපි උදාහරණ ගත්තාම පස්සේ වගේ ඉස්කෝලේට ඔයා ලෙටර් එකක් දානවා. ගෙදර ඉඳලා ලියන්න. ඔය ඇඩ්‍රස් එක ලියනවා වගේ ඉස්කෝල නම. දැන් මම ගියේ අනුරාධපුර බලසිංහ ඉස්කෝලේට. ඒතකොට මම ඇඩ්‍රස් එක දානවා අනුරාධපුර බලසිංහ කොලෙජ්. බලසිංහ. හරිද? එතකොට ඒ ලෙටර් එක යනවා ඉස්කෝලේට. ඉස්කෝලේට ගියාට පස්සේ එයා දැන් ඉස්කෝලේ තියෙන ඩිපාර්ට්මන්ට් ගොඩක්. ඒ කියන්නේ ඔෆිස් එක තියෙනවා, ලයිබ්‍රරි එක තියෙනවා, සෙක්ෂන්ස් තියෙනවා. නේ ගොඩක් තියෙනවා. එතකොට ඒකෙන් මොකටද යන්නේ කියන එක. මොකද්ද මේ ස්පෙෂල් කරලා නැහැ. ස්පෙෂල් කාර්ය හෝ ස්පෙෂල් ඇප්ලිකේෂන් එකකට මුකුත් කරලා නැහැ. මේක ඉස්කෝලේට යනවා එහෙමම තියෙනවා. හැබැයි මේකේ මේ පෝට් නම්බර් එකට වගේ තමයි මේකේ දැම්මොත් අපි මෙන්න මේක සයන්ස් සෙක්ෂන් එකට සයන්ස් සෙක්ෂන් එකට කියලා දානවා. ඇඩ්‍රස් එකත් එක්ක සයන්ස් සෙක්ෂන් එකට කියලා දානවා. අන්න එතනදී ඉස්කෝලට යනවා වගේ පාසලට යනවා ලෙටර් එක. ඒ ලෙටර් එකට ගියාට පස්සේ කියනවා මෙන්න මේක යන්න ඕනේ සයන්ස් සෙක්ෂන් එකට. අරක තමයි ඇඩ්‍රස් එක. හරිද? අරක තමයි ඇඩ්‍රස් එක. පාසල හොයාගන්න මෙන්න මේ ඇඩ්‍රස් එකෙන්. හැබැයි පාසලට ගියාට පස්සේ මේකේ මොකද මේක විශේෂ කරලා තියෙන්නේ? මොකටද යන්න ඕනේ? මොකද විශේෂිත කාර්යය? මොකද විශේෂිත යෙදුම? අන්න ඒක තමයි මේ පෝට් නම්බර් එකෙන් කියන්නේ. හරියට නිකන් සයන්ස් සෙක්ෂන් එක වගේ. IP address එක දැන් අපි ඔය පරිගණකයට ආවා කියමුකෝ. පරිගණකයට ආවට පස්සේදී සාමාන්‍යයෙන් මේ IP address එක උදාහරණයක් ගත්තාම පස්සේ 192 අපි ගමු 148 10 මිස දාලා ඔය පෝට් නම්බර් එක දාන්නේ මෙන්න මෙහෙම තමයි පෝට් නම්බර් එක දාන්නේ. මෙතන මේ පෝට් නම්බර් එක දැන් මේක අපි ඇඩ්‍රස් එක ගත්තාම පස්සේ මොකක් හරි පරිගණකයට යනවා. පරිගණක ගිහිල්ලා වෙබ්සයිට් එකට යනවා. මොකද වෙබ්සයිට් එකක් අපි වෙබ්සයිට් එකට ගියාට පස්සේදී 443 පින් අංකයෙන් කියනවා මම https කියන සේවාව යොදා ගන්න කියලා. විශේෂ කාර්යයක් හෝ විශේෂ යෙදුමක්. නැත්තම් මොකක් හරි පරිගණකයක් ගන්නවා. පරිගණකයක් ගත්තාන් පස්සේ IP address එක පරිගණකයේ තියෙනවා. සෑහෙන කොටස් යෙදුම් තියෙනවා. printers තියෙනවා. ඔය ගොඩාක්ම තියෙනවා. ඒතර පින් නම්බර් එකත් යවුවට පස්සේ ඒක printer එකට දාන්න ඕනේ. මොකක් හරි Adobe software එකට දාන්න ඕනේ. web browser එකට දාන්න ඕනේ. ඒ ඔක්කොම ටික මේ පින් නම්බර් එකෙන් තමයි කියන්නේ. තේරුණා නේද? හරි. ජාල සංනිවේදනයේදී IP යොමුවට අමතර කෙවිනි අංකයක්ද භාවිතා වේ. ඒ ඇයි කියලා තියෙනවා. ඒ ඇයි කියලා එතකොට කියන්නේ එම සම්බන්ධතාවයට අදාළ වන විශේෂිත කාර්ය හෝ යෙදුම හඳුනා ගැනීමට එම සම්බන්ධතාවයට අදාළ වන විශේෂිත කාර්ය හෝ යෙදුම හඳුනා ගැනීමට ඒක තමයි පෝට් නම්බර් එක භාවිතා වෙන්නේ. දැන් මේක ඊමේල් එකට එහෙම යන්න ඕන නම් 25 දාන්න පුළුවන්. يعني වෙබ් බ්‍රවුසර් එක සාමාන්‍යයෙන් පෝට් නම්බර් එක දාලා ආවොත් 25 ඊමේල් එකට යන්න. එහෙම තියෙනවා. හරි. C එකට යමු. 192 168 56 128-26 කියන්නේ උපජාල ආවරණය. ජාල යොමුව සහිත උපජාලයක් සලකන්න. උපජාලයක් සලකන්න. ජාල යොමුව සහිත. ජාල යොමුව කියන්නේ මොකද්ද? ජාල යොමුව කියන්නේ තර අපි කතා කරන network address එකම තමයි. යොමුව කියන එකෙන් address එක ලිපිනය වගේ තමයි කියවෙන්නේ. යොමුව ලිපිනය කියන තමයි අදහස් එන්නේ. ඒකට අපේ ඩිෆෝල්ට් දීලා තියෙනවා 192 එක අපි මුලින්ම ලියා ගමු 192යි 168යි 56යි 128 56යි 128 26 සහිත උපජාලයක් සලකන. මේ ජාල යොමුව සහිත උපජාලයක් සලකන. හරි මේක උපජාලයක්. උපජාලයක ලිපිනයක් තමයි මේ දීලා තියෙන්නේ. ජාල ලිපිනයක් නෙවෙයි උපජාලයක ලිපිනයක් තමයි මේ දීලා තියෙන්නේ. උපජාලයක් සලකන්න.
මෙම උපජාලයට සම්බන්ධ සත්කාරකයකට පැවරිය හැකි IP යොමුවක් සඳහා උදාහරණ 30.ක අංකණයකින් ලියා දක්වන්න. සත්කාරය කියන්නේ සත්කාර පරිගණක අපිට ඒ උපජාලයේ තියෙන භාවිතා කළ හැකි පරිගණකයක්. ඒ කියන්නේ ඔයාගේ ස්කූල් එකේ ලැබ් එකක් තියෙනවා, කම්පියුටර් ලැබ් එකක් තියෙනවා. ඔයාට ගිහිල්ලා ඉඳගෙන වාඩි වෙලා වැඩ කරන්න පුළුවන් කම්පියුටර්. ඕකේ තියෙන පරිගණක දෙකක් වැඩ කරන්න බෑ අපිට. පරිගණක එකක් තමයි ජාල ලිපිනය දෙන ඇඩ්‍රස් මේක. ජාල ලිපිනය දෙන එක. අනිත් එක තමයි බ්‍රෝඩ්කාස්ට් එක. බ්‍රෝඩ්කාස්ට් එක මගින් මොකක්ද සිද්ධ වෙන්නේ? ඔය ජාල ලිපිනය මගින් වෙන්නේ මේක මෙන්න මේ උපජාලය. ඒ උපජාලය නියෝජනය කිරීම සඳහා තමයි ඒක තියෙන්නේ. ඒතර බ්‍රෝඩ්කාස්ට් එක මගින් වෙන්නේ අවසාන පරිගණකයේ අවසාන IP ඇඩ්‍රස් එක. ඒක උපජාලයේ තියෙන සියලුම පරිගණක සමග අන්තර් සම්බන්ධතාව පදන්න කියන්නේ දත් සංනිවේදනය කර ගැනීම සඳහා තමයි මේ බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එක තියෙන පරිගණක යූස් කරන්නේ. හරිද? එතකොට ඒ දෙක අතර තියෙන ඕනෑම පරිගණක දෙකක් ඕනෑම පරිගණකයක් ඔයාට ගිහිල්ලා භාවිතා කරන්න පුළුවන්. අන්න ඒව තමයි සත්කාරක පරිගණක නැත්නම් හොස්ට් කම්පියුටර්ස් කියලා කියන්නේ. එතකොට මේ උපජාලයට සම්බන්ධ සත්කාරකයකට පැවරිය හැකි ඒක අපි වැඩි හිතන්න බෑ. ඔක්කොම පරාසයම අපි හිත නිකන් ඉන්න ඕනේ නැහැ. අපිට කෙලින්ම මේක උපජාල ආවරණය ලිපිනයක් නම් මේකෙන් පස්සේ තියෙන එක අපිට යූස් කරන්න පුළුවන්. 129 කියලා ලියන්න. 129 කියලා ලියන්න. පරාස හොය අනමනන් එක මුකුත්ම හිතන්න ඕනේ නැහැ. මොකද 128 129 අනිවාර්ය උපජාල ලිපිනයක් මේක. උපජාලයක ලිපිනයක්. එතකොට අනිවාර්ය 129 ඒකේ තියෙන හොස්ට් එකක් වෙනවා. හරි. ඊට පස්සේදී මෙම ජාලය භාවිතා කළ හැකි පළමු සහ අවසාන IP යොමු කියන්නේ IP ලිපින 30.ක අංකණයෙන් ලියා දාගන්න. අන්න ඔතනදී අපිට අරක හොයන්න ඕනේ. ඒතකොට ඉස්සල්ලා හොය ඉන්න ඕනේ. ඉස්සල්ලා කෙලින්ම ලියුවා. හැබැයි දැන් මෙතනදී අනිවාර්යෙන් හොයන්න ඕනේ. අවසාන සහ මොකද අහන්නේ? පළමු සහ අවසාන සත්කාරක IP යොමු 30.ක ගණන්. ඒතකොට මේකේ 128 දීලා තියනවා කියන්නේ. 128 දීලා තියනවා කියන්නේ මේකේ මම පළවෙනි 8 ඉවරයි, පළවෙනි 8 ඉවරයි, පළවෙනි 8 ඉවරයි. ඊට පස්සේ බිට් දෙකක් 26 කියන්නේ පළවෙනි බිට් දෙකක් යූස් කරලා තියෙනවා. පළවෙනි බිට් දෙක උපජාල ගොඩනැගීම සඳහා භාවිතා කරලා තියෙනවා. නේද? එහෙම නේද? උපජාල ගොඩනැගීම සඳහා නිර්මාණය කරලා තියෙනවා. එතකොට උපජාල දෙකක් බිට් දෙකක් යොදාගෙන තියෙනවා කියන්නේ උපජාල ගොඩනැගීම සඳහා බිට් දෙකක් යොදාගෙන තියෙනවා කියන්නේ මේකේ උපජාල 4ක් ගොඩනගලා තියෙනවා. උපජාල 4ක් ගොඩනගලා තියෙනවා. මේ එක උපජාලයක් මේ දින්නේ 128 කියන එක උපජාලයක්. එතකොට මේකේ අවස්ථා 4 මොකද්ද? බිඳුව එන්න පුළුවන්, බිඳුව 1 එන්න පුළුවන්, 1 බිඳුව එන්න පුළුවන්, 1 එන්න පුළුවන්. එහෙමනේ. තොර මේකේ 56යි මේක එනවා 56යි බිඳුව මේක එනවා 56යි 64 මේක එනවා 56යි 128 මෙතන එනවා 56යි 192 ඔය ටික තමයි උපජාල 4 අපි හිතුවොත් නේ උපජාල ගොඩනැගීම් අපේ උපජාල ආවරණයෙන් අපිට බිට් එකක් වැඩි ප්‍රතිශතයක් මෙතන එනවා කොහොමත් වෙනසක් වෙන්නේ 8 ඊට පස්සේ බිට් දෙකක් යොදාගෙන තියා කියලා අපිට මේකෙන් ගන්න පුළුවන්. මෙතනට එනකොට 24ක් කම්ප්ලීට් වෙනවා. ඊට පස්සේ 26 එකන දෙකක් ඉතුරු. ඒ කියන්නේ බිට් දෙකක් උපජාල ගොඩනැගීම සඳහා යොදාගෙන තියෙනවා. බිට් දෙකක් උපජාල ගොඩනැගීම සඳහා යොදාගෙන තියනවා කියන්නේ අනිවාර්යෙන් උපජාල 4ක් නිර්මාණය කරන්න පුළුවන්. උපජාල 4ක් නිර්මාණය කරන්න පුළුවන්. ඒතර ඒකේ පළවෙනි උපජාලය මේ තියෙන 56 බිඳුව කියන්නේ 192යි 168යි 56 බිඳුව. ඊට පස්සේ 56 64 56යි 128 56 ඉතින් අපිට මේකේ දීලා තියෙන ප්‍රශ්නේ දීලා තියෙන්නේ මෙන්න මේ තුන්වෙනි උපජාලයට අදාළව. මෙන්න මේ තුන්වෙනි උපජාලයට අදාළව තමයි අපිට මේකේ දීලා තියෙන්නේ. එතකොට ඒකේ අපෙන් අහන භාවිතා කළ හැකි පළමු සහ අවසාන සත්කාරක ගන්න. IP ලිපින දෙක. ඒක භාවිතා කළ හැකි එක ඔන්න අපි ඉස්සරහට ලිව්වා 129.
අවසාන එක 192කට කලින් එක බ්‍රෝඩ්කාස්ට් එක. ඒ අවසාන එක අපිට භාවිත කරන්න බෑ. 192 භාවිත කරන්න බෑ නේද? 192 ඊට 191 තමයි අවසාන එක. ඒක බ්‍රෝඩ්කාස්ට් එක යූස් කරන්න බෑ. ඊට කලින් තියෙන එකට භාවිත කරන්න පුළුවන්. එහෙනම් අවසාන ලිපින 192 168 56 190 ඕක තමා පළමු සහ අවසාන සත්කාරක දෙක. ඊට පස්සේ මෙම උපජාලයේ සත්කාරක සඳහා භාවිත කිරීමට ඇති IP යොමු ගණන කොපමණද? IP යොමු ගණන උපජාලයේ සත්කාරක හොස්ට් සඳහා. ඒතර මේකේ ජාල ගොඩනැගීම සඳහා සම්පූර්ණ අරගෙන තියෙන බිට් දෙකක්. ඒ කියන්නේ අවසාන බිට් 8න් උපජාල ගොඩනැගීම සඳහා බිට් දෙකක් යොදාගෙන තියෙනවා. ඉතුරු බිට් 6ම පරිගණක වල දීම සඳහා අපි භාවිතා කරනවා. ඒ උපජාලයේ භාවිතා කරන සම්බන්ධ කරන පරිගණක හෝ ඩිවයිසස් වලට දීම සඳහා අපි මේ බිට් යූස් කරනවා. එහෙනම් මේක බිංදුව සහ එක ආකාරයනේ. ඒතකොට බිංදුව සහ එක කියනකොට අපි එක බිට් එක යොදාගත්තොත් බිංදුව සහ එක කියලා අවස්ථා දෙකක් නිර්මාණය වෙනවා. බිට් දෙකක් යොදාගත්තොත් එක බිට් එකක් යොදාගත්තොත් බිංදුව සහ එක කියලා අවස්ථා දෙකක් වෙනස් අවස්ථා දෙකක් නිර්මාණය වෙනවා. බිට් දෙකක් යූස් කරොත් බිංදුව එක කියලා වෙනස් අවස්ථා හතරක් නිර්මාණය. එතකොට මේකේ බිට් ගණන වැඩි වෙන්න ඒ බිට් ගණනේ දෙකේ බලයක් විදිහට තමයි වෙනස් සංයෝජන අවස්ථා නිර්මාණය වෙන්නේ. එහෙනම් බිට් 6ක් යොදා ගන්න ඕන නම් දෙකේ 6ක් කියන්නේ 64යි. ඒතර වෙනස් අවස්ථා 64ක් නිර්මාණය වෙනවා. හැබැයි මේකද උත්තරේ. වෙනස් අවස්ථා 64 නිර්මාණය වෙනවා. ඒතකොට අපිට මේ ප්‍රශ්නේ අහලා තියෙනවා භාවිතා කළ හැකි සත්කාරක සඳහා භාවිතා කිරීමට හැකි IP යොමු ගන්න. ඒතකොට සත්කාර කියන අපි භාවිතා කළ හැකි පරිගණක. ඒතකොට මේ 64ම භාවිතා කරන්න පුළුවන්ද? බෑ. මොකද ජාල ලිපියේ දීලා තියෙන එකයි අවසාන බ්‍රෝඩ්කාස්ට් එක අපිට සාමාන්‍ය විදිහට භාවිතා කරන්න බෑ. එහෙනම් මේ 64න් දෙකක් අඩු වෙන්න ඕනේ. ඒතකොට උත්තරේ 62යි. ඒක සූත්‍රය විතරත් ඔයාලට මතක තියාගන්න පුළුවන්. 2n ඍණ 2 කියලා. මේ n කියන්නේ සත්කාරක සඳහා නැත්නම් අපි IP address නිර්මාණය සඳහා භාවිතා කරන බිට් ගණන. IP address නිර්මාණය කිරීම සඳහා භාවිතා කරන බිට් ගණන අපිට n විදිහට ගන්න පුළුවන්. n විදිහට අරගෙන 2n වෙනි බලයෙන් ඍණ 2ක් අඩු කරලා භාවිතා කළ හැකි සත්කාරක ගණන අපිට එකපාර හොයන්න පුළුවන්. හරි. ඊට පස්සේ D අන්තර්ජාල සේවා සැපයුම් කරුවෙකු සතුව. අන්තර්ජාල සේවා සැපයුම් කරු. අන්තර්ජාල සේවා කියන්නේ ISP එක. ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර්. කියන්නේ අර මොබිටෙල් නම් වගේ මොකද. හරිද? අන්තර්ජාල සේවා සැපයුම් කරු සතුව 192 168යි 56යි 32 192යි 168යි 192යි 168යි 56යි 32යි 26. ඔහොමනේ. හරි. යමු කාණ්ඩය ඇතැයි සිතන්න. මෙම IP යමු කාණ්ඩයෙන් සබ්නෙට් A, සබ්නෙට් B, C, D ලෙසින් උපජාල 4ක් සෑම උපජාලයකටම සමාන IP යොමු ගණනක් ලැබෙන ලෙසින් සෑදීම සැපයුම් කරට අවශ්‍යයි සලකන්න. දී ඇති IP යොමු කාණ්ඩයේ උපජාල ආවරණය 30 අංකණයෙන් ලියා දක්වන්න. 30 අංකණයෙන් ලියා දක්වන්න. එතකොට නියමිත උපජාල ගණන නිර්මාණය කිරීමට අවශ්‍ය සත්කාරක බිටු ගණන. නියමිත උපජාල ගණන නිර්මාණය සත්කාරක උපජාල ගණන උපජාලණයෙන් අනතුර පහත් දක්වා ඇති වගුව සම්පූර්ණ කරන ඒ සෙට් එක වෙනම් එකට යන්න. අපි ගමු පළවෙනි එක. දී ඇති යොමු කාණ්ඩයේ උපජාල ආවරණය. දී ඇත්තේ මේක. ඒත් මේකෙදී මේක උපජාල ආවරණය කොහොමද හොයන්නේ? අපිට උපජාල ආවරණය හොයන්නේ කොහොමද? වෙනස් කරන හැකි සියලු බිටු
වෙනස් කළ නොහැකි සියලුම බිටු ටික එකට හරවලා ඒක අපි දශම අංකණයට හරවනවා නේද? වෙනස් කිරීමට නොහැකි ඒ කියන්නේ අපේ ඩිෆෝල්ට් නෙට් විදිහට දීලා තියෙන ටික හරවිය නොහැකි සහ අපිට ගද්දිම දෙනවා මේක type C ද D ද ඒ අනුව type A B C D කියලා බලලා ඒක අනුව net host ටික බලලා ඒකෙදී පළවෙනි කොටස් ටික අපිට වෙනස් කරන්න බෑ නම් ඒ සියලුම කොටස් එක වෙනවා. ඊට පස්සේදී උපජාල නිර්මාණය කිරීම සඳහා භාවිත කරන bit ප්‍රමාණයත් අපිට වෙනස් කිරීමට නොහැකි bit විදිහට සලකනවා. මොකද උපජාලයක් ගත්තාන් පස්සේ ඒ උපජාලයේ ඒ බිට් දෙක වෙනස් කරන්න බෑ. ඒ බිට් ප්‍රමාණයත් උපජාල නිර්මාණය කිරීම සඳහා භාවිත කරන ලද බිට් ප්‍රමාණයත් වෙනස් කිරීමට බෑ. නේ? ඒතකොට ඒකත් අපිට උපජාල ආවරණය විදිහට ගන්න. එහෙම තමයි මේක ගන්න. ඒතකොට මේකෙදී අපිට දීලා තියෙන IP address මේකෙදී අපිට 192 කියන type C එකෙන් මුළු ඔක්කොම ටික net මුළු කොටස් ටිකම ඒතකොට පළවෙනි ටික ඔක්කොම 255 මෙතනට එනකොට bit 24ක් ඉවරයි. මෙතනට එනකොට bit 24ක් ඉවරයි. ඒක තේරෙනව නේද? bit කොහොමනේ? bit 8 කොටස් වලින් මේ IP address එක හැදෙන්නේ. bit 8 කොටස් වලින් හතරක් අරගෙන තමයි IP address නිර්මාණය වෙන්නේ. එතකොට ඒකේ පළවෙනි net එක මේක net ඔක්කොම ටික net. උතර 192 කියන්නේ type C එකක් නේද? ඒතර මේක net. ඒතර මේ ඔක්කොම ටික එකේ වයින් තමයි නිර්මාණය වෙන්නේ. ඒතර මේ එකේවා දශම ආකාර හැරුවොත් මෙතනට එන්නේ 255 මෙතනට එන්නේ 255. එතන මෙතනට එනකොට bit 8යි 24ක් ඉවරයි. ඒතර 26න් 24ක් ඉවරයි කියන්නේ තමයි bit දෙකක් ඉතුරුයි. ඒතර මෙතනින් පළවෙනි bit දෙක උපජාල නිර්මාණ සඳහා යොදා ගන්න bit දෙකක්. ඒතර අනිත් ටික ඔක්කොම බිඳු කරනවා. මේවා වෙනස් කිරීමට හැකි ඒවා. මේවා වෙනස් කිරීමට නොහැකි bit. මේවා වෙනස් කිරීමට හැකි bit. ඒ වෙනස් කිරීමට හැකි bit බිඳු ලෙසත් වෙනස් කිරීමට නොහැකි bit සියල්ල එක ලෙසත් ලියලා දශම අංකයට හරවනවා. මෙතනට එනවා 128යි මෙතනට 64යි. ඒතර එතනට එනවා 192යි. ඒතර මේක උපජාල ආවරණය එන්නේ 255යි 192. තමයි. නියමිත උපජාල ගණන නිර්මාණය කිරීමට අවශ්‍ය සත්කාර බිටු ගන්න. ඒතර මේකේ subnet A B C D කියලා උපජාල 4ක් නිර්මාණය වෙනවා. උපජාල 4ක් නිර්මාණය වෙනවා. උපජාල 4ක් නිර්මාණය වෙන්න නම් අනිවාර්යෙන් bit දෙකක් භාවිත කරන්න වෙනවා. bit දෙකක් භාවිත කරනවා. මොකද bit දෙකක් මගින් වෙනස් සංයෝජන අවස්ථා 4ක් නිර්මාණය වෙන එක මම කිව්වා. හරි. එතකොට bit දෙකක් යොදා ගන්නවා නම් මෙන්න මෙතෙන්ට යනකොට මේක ඊළඟට උපජාල නිර්මාණය කරන්න යද්දී මෙන්න මේ දෙකත් එක විදිහට වෙනවා. ඒකේ උපජාල ආවරණය ගත්තොත් මේ දෙකත් වෙනස් කිරීමට නොහැකි තත්ත්වයට එනවා. එහෙමොත් මේකත් එක කියලා හැර වෙනවා. සත්කාරක බිටු ගණන කීයද තමයි අහන්නේ. එතකොට 2යි කියලා ලියන්න ඕනේ. සත්කාරක බිටු ගණන 2යි. උපජාලයෙන් අනතුරු පහක් දක්වාදී වගුව හරි මේ එහා පැත්තේ බිල්ඩින් එකයි පොඩ්ඩක් කෑගුවා. ඒ පාර තමයි වීඩියෝ මම ස්ටොප් කරේ. ස්ටොප් කරලා සාකච්ඡා කරන එක මම සාකච්ඡා කර හිටියේ D එකේ පළවෙනි එක සහ දෙවෙනි එක සම්පූර්ණ සාකච්ඡා කරා. ඒක මම කිව්වා සත්කාර බිටු ගණන 2යි කියලා. ඉතින් පස්සේ සත්කාර බිටු ගණන 2යි කියලා කිව්වා. ඊට පස්සේ තමයි මම පගෝ ෆිල් කරලා තමයි හිටියේ. ඒතර මැදින් නවත්තන්න උනා ඒ කෑ ගහන ඇත්ත එක්ක. කැම්පස් වල ඉදීම තමයි. ඉතින් කැම්පස් වල බෝඩින් වල ඉදී හැබැයි බිල්ඩින් ඔක්කොම මටරවන්න තියෙන්නේ. ඒක කට්ටියක් ඉතින් කෑ ගහනවා තමයි. ඒකත් අපේ කැම්පස් එකේ කට්ටිය නෙමෙයි එහා පැත්තේ ඉන්නේ. ඒකයි මොරටුවේ කට්ටිය නෙමෙයි ඉන්නේ. ඒ නිසා පොඩ්ඩක් සද්ද වැඩි කොහමද? හරි. තුන්වෙනි එකයිත් මම මුලින්දලා පොඩ්ඩක් සාකච්ඡා කරගෙන යන්නම්. සම්පූර්ණ වගේ කියන්නේ මුළු මේකම සාකච්ඡා කරලා තිබ්බේ. ඔක්කොම ඉවරයි. අවසානයේ මේ කෑ ගැහුවනේ දාගෙන. හරි. තුන්වෙනි එක ගමු. උපජාලයෙන් අනතුරුව පහදා වගුව සම්පූර්ණ කරන්න.
එතකොට මේක අපිට දීලා තියෙනවා 192යි. 192යි 168යි 56යි 32යි 26යි. මෙන්න මේ අවුරුද්දේ පොඩ්ඩක් මේ ප්‍රශ්නේ පොඩ්ඩක් පැටලෙන ගතියක් ආවා සෑහෙන්න. හොඳේ මමත් එක්කන හදාගෙන යද්දි මේ පැටලුණා කියන්නේ මම එළියට ආවේ මේ හරි උත්තරේ ලියලා. හැබැයි එහෙම උත්තරයක් එන පොඩි බිට් පොඩි පරිගණක ගානක් දාලා එහෙම ගත්තාම උත්තරේ එන්නේ. එහෙම එනක පොඩි සැකයක් වෙලා තමයි එළියට ආවේ. ඒ කියන්නේ මම හැදුවා කියන්නේ උත්තරේ හරියි හැබැයි මොකද උත්තරේ හරියි. MC කොතස්නමක් ගාලා ඔකම කරලා මොනට IT ඉත් ආවේ max එක IT කරලා. එතකොට ඉතින් උත්තරේ හරි හොඳයි මේ ඒකට මම අර ෆුල් සැටිස්ෆයිඩ් නෙමෙයි එළියට ආවේ. මොකද අර උත්තරේ ආවේ එහෙන පොඩි සත්කාර පරිගණ ගන්නක් තමයි ආවේ. පොඩි පරස් තමයි. ඔන්න ඔය නිසා පොඩ්ඩක් එහෙම කලින් ඇවිල්ලා නැහැ. සාමාන්‍යයෙන් ආපුවා පොඩ්ඩක් හොඳ ලස්සනට ඇවිල්ලා තිබ්බයි. සත්කාර පරාසය ඉස්සල්ලා පාස් පේපර්ස් වලදී. ඔහොම තමයි පොඩි මේකේ වරුත් තමයි පොඩ්ඩක් එහෙම ගානක් ආවේ. ඒ නිසා මම පොඩ්ඩක් සැකෙන් ආවේ. හැබැයි උත්තරේ හරි බලනකොට. මේකෙදි ඒ පැටලෙන ස්වභාවය ගැන මේක ආකාර දෙකකට හිතන්න පුළුවන්. ආකාර දෙකකට හිතන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේකේ 26 දියා තියෙන්නේ. 26නේ. 26. තොර 26 දුන්නට පස්සේදී මේක උපජාල ගොඩනගන්න පුළුවන් සාමාන්‍යයෙන් මෙහෙමනේ 192 56 168 56 එකක් තමයි බිඳුව අන්තේ බිඳුව 1 1 බිඳුව සහ 1 1 මේ කොටස් තුනේ මේක සියුම්ද මේක බලපු ගමන් වාට තේරෙනවා මේක ක්ලාස් මේ ක්ලාස් C කියලානේ ඒ ක්ලාස් C කියලා වාට තේරෙනවා. ඒතර ක්ලාස් C එක තේරිච්ච ගමන් හරි 192 කියලා දැක ගන්න 192 224 දැක ගමන් ආර්ථ වෙන මේ ක්ලාස් C. ඒතර මේ මූල කොටස් තුනම අපිට වෙනස් කරන්න බෑ. ඊටු කොටස අපිට වෙනස් කිරීමට පුළුවන් කොටස කියලා දන්නවා. හඳුනා ගන්නවා. එතකොට මේකේ උපජාල ආවරණය මෙතන 26 කියලා දුන්නාට පස්සේ පළවෙනි 8 ගියාට පස්සේ ඊළඟ බිට් එක උපජාල නිර්මාණය කිරීම සඳහා යොදාගෙන තියෙනවා කියලා අපි දන්නවා. උපජාල නිර්මාණය කිරීම සඳහා යොදාගෙන තියෙනවා දන්නවා. එතකොට මේකේ උපජාල නිර්මාණය කරනකොට ඒක එක උපජාලයේ ජාල ලිපින එන්නේ මෙන්න මේවා. 156 බිඳුව 56 164 92 සහ 127 128 සහ 192 ඔය ජාල ලිපිනෙන්. එතකොට මෙන්න මේ ඇඩ්‍රස් එක මෙන්න මේ දෙක අතර තියෙන ජාල ලිපිනයක් විදිහට අපි හිතලා මේ ගාන හදන්න පුළුවන්. ඔය ප්‍රශ්නේ පැටලෙන ස්වභාවය ඔක හරිද? මේවා තමයි නිර්මාණය කර හැකි උපජාල හතර. මේ උපජාල හතරේ ජාල ලිපින හතර මේවා නේ 156 බිඳුව 56යි 64 56යි 128 56යි 192 ඔය ටික ඔන්න ඔය මෙන්න මේ උපජාලයේ 32 අයිති වෙන්නේ මේකනේ. මෙන්න මේ උපජාලයේ එක ජාල ලිපිනයක් එක IP ඇඩ්‍රස් එක කියලා හිතලා මේ ගාන හදාගෙන යන්න පුළුවන්. ඒක තමයි පළවෙනි එක. නැත්තම් අපිට මේක හිතන්න පුළුවන් මෙන්න මේ විදියට. 192 168යි 56යි 32 කියන එකත් උපජාලයක ජාල ලිපිනයක් කියලා. උපජාලයක network address එක කියලා යන්න පුළුවන්. network address එක කියලා හිතන්න පුළුවන්. එහෙම වුණා නම් හැබැයි මෙන්න මෙතන 26 වෙන්න බෑ 27 වෙන්න ඕන. ඒකයි එහෙම වෙන්නේ. බිටු දෙකක් ගත්තොත් ඔයාලට පේනවා මෙතන 32 එන්නේ නැහැ කිසිම විදිහකින් නේ. බිටු දෙකක් ගත්තොත් 0.64 128 192 තියෙනවා. හැබැයි කිසිම විදිහකින් රෙකෝඩින් කරන්නලා නේද? කිසිම විදිහකින් 32 එන්නේ නැහැ. එහෙනම් 32 උපජාලයක network address එකක් විතර ගන්න නම් අනිවාර්යෙන්ම මෙතන බිටු 3ක් නිර්මාණය කරන්න වෙනවා. 0.1 මේ වගේ අවස්ථා ටික එනවා.
0.1 0.1 0.1 0.1 0.2 1 0.4යි එකේ 4 මෙන්න මෙතනදී මේක බිඳුව මේක 32 මේක 64 මේක 64 32යි 96 මේක 128 මේක 128යි 32යි 160 මේක 120 160 132 192 සහ මේක 220 4 ඔය විදිහට දෙනවා නේද? එහෙම වුණාම මෙතන අනිවාර්යෙන් ඇඩ්‍රස් එක මෙතන උපජාල ආවරණය 7 කියලා එන්න ඕන. 27 කියලා එන්න ඕන. හැබැයි දීලා තියෙන්නේ 26. හැබැයි ඔතන ප්‍රශ්න දෙක ඔය දෙක මේ ඒ අවුරුද්දේදී මේ ආකාර දෙකටම උත්තර දුන්නා. මෙන්න මේ විදිහට ගිහිලා 32 උපජාල ආවරණයකද හිතලා ඒකට බිට් තව දෙකක් උපජාල ගොඩනැගීම සඳහා කියන අපි දැන් ඉස්සරහ උපජාල ගොඩනගා ගන්න ඕනේ. ඒ උපජාල ගොඩනැගීම සඳහා අමතර බිට් දෙකක් යොදාගෙන එතකොට උපජාල ආවරණය සම්පූර්ණ 30ක් වෙනවා. 29ක් වෙනවා. හරිද? දැන් මේක මේ ආකාරයේදී දැන් සම්පූර්ණ 26 දියා තියෙන. ඒතකොට උපජාල මේ විදිහට ගොඩනගෙන්න ඕනේ. එහෙනම් මෙන්න මේක ඇතුලේ තියෙන ජාල ලිපිනයක් තමයි මේ තියෙන්නේ. හැබැයි මෙතන දීලා යමු කාණ්ඩය කියලා මෙයා දීලා තියෙන ප්‍රශ්නේ. ඔන්න ඔය වැරද්ද නිසා තමයි මේ අවුරුද්දේ උත්තර දෙකම හරි දුන්නේ. මොකද ළමයට හිතන්න පුළුවන් මේ විදිහට සහ මේ විදිහට. හැබැයි මේ විදිහට හිතන එක පොඩ්ඩක් සාධාරණ මදි. මොකද උපජාල ආවරණය අපි දීලා තියෙනවා 27 26 කියලා. ඒතකොට 27 වෙන්න ඕනේ 32 කියන එක. උපජාලයක ජාල ඇඩ්‍රස් එකක් වෙනවා. නෙට්වර්ක් ඇඩ්‍රස් එකක් වෙන්න නම් උපජාල ආවරණයේ බිට් ගන්න 27 වෙන්න ඕන. ඕක තේරුණාද? හරි. තේරුම් නැත්නම් මම අයිත් පොඩ්ඩක් මතක් කරලා දෙන්නම්. ස්පීඩ් එක මතක් කරලා දෙන්නම්. તો 2023 ආපු නෙට්වර්කින් ප්‍රශ්නේදී මේ ප්‍රශ්න හරි. සාහනේ 2023 නෙට්වර්කින් essay එකේදී ගැටලුව තමයි මේක. එකක් තමයි මෙයාට හිතන්න පුළුවන් මෙන්න මේ ප්‍රශ්නේ දුන්නාට පස්සේ මෙතන දුන්නේ 26 දුන්නාට පස්සේදී මෙන්න මේ නෙට්වර්ක් ඇඩ්‍රස් එක අපිට ආකාර දෙකකට හිතන්න පුළුවන්. ළමයාට හිතෙන්න පුළුවන්. එකක් තමයි මේකේ උපජාල ආවරණය 26 කියලා දුන්නා නම් උපජාල ගොඩනැගීම සඳහා බිට් දෙකක් යොදා ගන්න පුළුවන්. බිට් දෙකක් යොදා ගත්තොත් උපජාල වල ඇඩ්‍රස් එන්න ඕනේ මෙන්න මේ විදිහට 192 156 56 56 128 56 එතකොට මෙන්න මේ පළවෙනි උපජාලයේ එක IP ඇඩ්‍රස් එකක් එක හොස්ට් එකක තියෙන IP ඇඩ්‍රස් එකක් විදිහට හිතලා මෙන්න මේ ගාන හදාගෙන යන්න පුළුවන්. එනවා පළවෙනි එක. හැබැයි දෙවෙනි ආකාරයේ මෙහාට ලකුණු දුන්න ක්‍රමය තමයි මේ ළමයා හිතුවොත් මෙන්න මේ විදිහට මේ 32 කියන්නේ උපජාලයක ජාල නෙට්වර්ක් ඇඩ්‍රස් එකක්. මේ ගොඩනගනවද උපජාලයක ජාල ඇඩ්‍රස් එකක්. හැබැයි එහෙම වෙන්න නම් උපජාල ගොඩනැගීම සඳහා මෙයා බිට් 3ක් යොදාගෙන තියෙනවා. මොකද බිට් දෙකක් යොදාගත්තාට පස්සේ ඔයාලට පේනවා උපජාලය සඳහා 32 එන්නේ නැහැ. එහෙම 32 එන්න නම් අනිවාර්යෙන් බිට් 3ක් යොදා ගන්න ඕනේ. බිට් 3ක් යොදාගෙන උපජාල 8ක් නිර්මාණය කරන්න ඕනේ. එහෙම උපජාල 8ක් නිර්මාණය කළොත් පළවෙනි එක බිඳුව 56 බිඳුව 56 32 56 64 විදිහට උපජාල 8ක් නිර්මාණය වෙනවා. ඒ උපජාල 8න් එකක් තමයි මේ 32 කියන්නේ. ඒතකොට 32 අරගෙන ඒ 32 අරගෙන ඉවරලා කියන්නේ බිට් 3ක් අරගෙන ඉවරලා බිට් 3ක් උපජාල අරගෙන ඉවරලා අනිත් බිට් දෙක අපේ ජාල නිර්මාණය කිරීම සඳහා යොදා ගන්න පුළුවන්. ඒක තමයි දෙවෙනි ආකාරය. හැබැයි ඒක තරම් සාධාරණ නෑ. මොකද මෙතන උපජාල ආවරණය අපිට දීලා තියෙනවා 26 කියලා. මෙතන 27 කියලා දුන්නා නම් මෙතන 27 දුන්නා නම් අනිවාර්යෙන් මේ උත්තරේ තමයි එන්නේ. හරිද? 26 කියලා දුන්නගේ ප්‍රශ්නේ තමයි ඔන්න ඔය ප්‍රශ්න නිසා තමයි මේ ආකාර දෙකකටම අපිට මේක හදන්න පුළුවන් කියලා. හරිද? එතකොට පළවෙනි ආකාරයෙන් අපි උත්තරය හදනවා නම් මේ ඇඩ්‍රස් එක ගන්නවා. මොකද මේ උපජාලය ඇතුළේ තමයි මේ ඇඩ්‍රස් එක තියෙන්නේ. ඒ ජාලය අරගෙන ඒතර 26 කියන්නේ මෙතන බිට් දෙකක් නිර්මාණය කිරීම සඳහා යොදා ගන්නවා. අපේ උපජාල නිර්මාණය කිරීම සඳහා තව බිට් දෙකක් යොදා ගන්නවා. ඒතර සම්පූර්ණ උපජාල ආවරණය එනවා 26 2යි 28යි. මෙතන 27 බිට් 3ක් උපජාල නිර්මාණය කිරීම සඳහා යොදා ගන්නවා. තව බිට් දෙකක් අපි අපේ උපජාල නිර්මාණය කිරීම සඳහා යොදා ගන්නවා. ඒතර මුළු උපජාල ආවරණය සඳහා බිට් 29ක් යොදා ගන්නවා. ඕක තමයි ඔතන සිද්ධ වෙන
ක්‍රියාවලිය. ඔය ආකාර දෙකටම හදුවොත් ඔයාට ලකුණු හම්බෙනවා. අපි ආකාර දෙකටම හදමු. ආකාර දෙකටම හදමු. මුලින්ම අපි මෙන්න මේ විදිහට හදමු. මුලින්ම පළවෙනි ආකාරය හදමු. මේ ගත්තාන් පස්සේ 56 ගත්තා බිඳුව කියන අපි ඇඩ්‍රස් එක ගන්න 192 168යි 56යි බිඳුව කියන අපි උපජාල ගන්නවා. උපජාල ඇඩ්‍රස් එක ගන්නවා. හරි උපජාල නෙට්වර්ක් ඇඩ්‍රස් එක ගන්නවා. ඒතර ඒකෙදී බිට් දෙකක් යොදා ගන්නවා උපජාල නිර්මාණය කිරීම සඳහා. එතකොට පළවෙනි බිට් එක පළවෙනි බිට් එක කිසිම විදිහින් යොදා ඉවර වෙන්නේ නැහැ. ඊට වෙනවා බිඳුව 1.11. ඔහොමනේ. උදාහරණ නිර්මාණය වෙන්නේ. මෙතන බිඳුව කියන්නේ මෙතන තියෙන්නේ මේක එක ලියන්නේ ඔන්න බිඳුව කිව්ව ලියුවා. ඔහොම තමයි තියෙන්නේ. මේක ඇඩ්‍රස් එක දර වෙනවා 192යි 168යි 56යි බිඳුව කියන කෙනා. ඊට පස්සේදී මේ ටික මෙහෙම වෙනවා 56යි මෙතනට එනවා. මෙතන කියන්නේ 128 මෙතන 64 මෙතන 32 මෙතන තියෙන 16 මෙතන දෙනවා 16ක් එනවා. ඊට පස්සේ අපිට හිතන්නම ඕනේ 16 එකතු කරන් යන්න තියෙන්නේ. ඔක තමයි පළවෙනි එකේ ජාල සබ් ඒ පළවෙනි ආකාරයේ සබ් A එකේ ඇඩ්‍රස් එක සබ් B එකේ ඇඩ්‍රස් එක සබ් C එකේ ඇඩ්‍රස් එක සහ සබ් D එකේ ඇඩ්‍රස් එක. ඒතර ෆස්ට් යූසබල් IP ඇඩ්‍රස් එක අහනවා භාවිතා කළගේ IP ඇඩ්‍රස් එක භාවිතා කළගේ අවසාන එක සහ විකාශන ලිපිනය. ඒතර මම 2024 ඔකට ඩිස්කෂන් එක බැලුවා නම් මම මේක පැටලෙන්නේ නැති වෙන හදාගන්න ලේසි ක්‍රමයක් කිව්වා. ඇඩ්‍රස් එක ලිව්ව ගමන් පළවෙනි ඇඩ්‍රස් එක ලිව්ව ගමන් ඒක ගිහිල්ලා බලන්න. ඒක ගිහිල්ලා මෙතන මම සම්පූර්ණ මේක විස්තර කරන්න නැහැ. ඒකේදී සම්පූර්ණ මේක කියන එක ලස්සන වගුව ගහලා ඔක්කොම ටික කියා දෙන්නවා. හරිද? ඒ නිසා ඒක පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. පළවෙනි IP ඇඩ්‍රස් එක ගත්ත ගමන් අවසාන එක බලනවා. ඒ කියන්නේ ඊළඟට තියෙන පළවෙනි ජාලයේ ඇඩ්‍රස් එක ගන්නවා ඊට පස්සේ තියෙන ඇඩ්‍රස් එක ගන්නවා. මෙතන 16 ගත්ත ගමන් ඊට කලින් තියෙන එක තමයි මෙයාගේ බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එක වෙන්නේ. බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එක වෙන්නේ. ඒ කියන්නේ 129 168යි 56යි. මෙතන 16 නම් බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එක 56යි 15 වෙනවා. 56යි 15. 56යි 15 දුන්න ගමන් එයාගේ ඊට කලින් එක තමයි භාවිතා කළ හැකි අවසාන හොස්ට් එක වෙන්නේ. ඒ කියන්නේ 56යි 14. ඒතකොට භාවිතා කළ හැකි පළවෙනි IP ඇඩ්‍රස් එක තමයි මේ අපේ ජාල ලිපිනෙන් පස්සේ තියෙන එක 56යි 1 කියන එක. එතකොට දෙවෙනි එක ගත්තාන් පස්සේ අවසානයේ කීය දෙන්නේ 32 එනවා. 32 කියන්නේ 33යි. මෙයාගේ බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එක 56යි 31. ඊට කලින් එක තමයි අවසාන එක 56යි 30. ඒතකොට පළවෙනි එක 56යි 17. ඊට පස්සේ මේකෙදී 32 තියෙන පටන් ගන්නවා 32 පටන්ගෙන ඊළඟ උපජාලයේ ඇඩ්‍රස් එක 48. ඒතර 48 නම් මෙතන 48 56 බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එක 48 නම් 47. ඊට කලින් එක 46 ඒක තමයි අවසාන එක. මේ පළවෙනි එක 32යි නම් 33. අවසාන එකේ මෙතනින් තව එකක් ගියොත් 16ක් ගත්තොත් මෙතනින් තව එකක් 16ක් ගත්තොත් අපි ගත්තාන් පස්සේ 14යි 64ක් එනවා. හරිද? ඒක 64 නම් මේකේ අවසාන බ්‍රෝඩ්කාස්ට් එක වෙන්නේ 56යි 63 56යි 63. ඒතොර 63 නම් ඊට කලින් එක 56යි 62 ඒක තමයි ලාස්ට් හොස්ට් එක. පළවෙනි හොස්ට් එක 48යි නම් 40 56යි 49. ඒක තමයි ෆස්ට් හොස්ට් එක. ඔය ටික ලස්සනට වගුවකට දාන්න ඕනේ.
ඊට දෙවෙනි ආකාරය. දෙවෙනි ආකාරය. ඒකෙදී බිට් 3ක්. ඒකෙදී බිට් 3ක් අපි යොදා ගන්නවා 56යි 32. මම ඉස්සල්ලාගේ විස්තර කරා 32 කියන්නේ 0.01 කියන එක. ඒ 0.01 කියන එක සම්පූර්ණ කිසිම විදිහකින් වෙනස් කරන්න බෑ. ඒ 0.01 කියන ඇඩ්‍රස් එක කියන්නේ 32 කියන ඇඩ්‍රස් එක කොටස් 4කට කඩනවා. ඒ කියන්නේ ඒකට යොදා ගන්නවා තාත් අලුතෙන් බිට් දෙකක්. 0.0 0.1 1 සහ 1 ඔව් තමයි. So මෙතන පළවෙනි එකේ ඇඩ්‍රස් එක පළවෙනි ජාලයේ ඇඩ්‍රස් එක ගත්තාම පස්සේ 192යි 168යි 56යි මෙතන 32යි. මෙතන ගත්තාම 32යි මෙතන කීයක් තියෙන්නේ? මෙතන තියෙන 16 මෙතන තියෙන 8 32යි 8යි 40යි. 32යි 8යි 40යි කියන්නේ මෙතනින් අපිට 48 සහ 56 කෙරීම ලියත හැකියි. හරිද? ඒතර ඒක තමයි network address එකෙන් network address එකෙන්. તો network address එක ආවට පස්සේ අපිට ශනික අපිට ගන්න පුළුවන් last host එක අපි ඉස්සලා හිතුව විදිහටම ගමු 32 40 last host එක last host නෙමෙයි sorry broadcast address එක 40ට කලින් එක 39යි. මේ sub A මේ B මේ C මේ D. ඒතර A එකේ දාලා address එක මේක. එතකොට භාවිතා කරන්නේ පළවෙනි එක කීයද? 56යි 33යි. හරිද? 56යි 33යි. ඒතකොට අවසාන එක කීයද? 56යි 39යි. මොකද මේක තමයි මේකට කලින් එක තමයි 39. ඒ 39ට කලින් එක 56යි 38. ඒ තමයි භාවිතා කරන්නේ අවසාන host. last host එක first host එක broadcast address එක සහ last host එක. දැන් B එක ගන්නවා. B එකේ 40න් පටන් ගන්න එනම් 56 41 තමයි ෆස්ට් හොස්ට් එක භාවිතා කරන්නේ පළවෙනි පරිගණකයේ සත්කාරක පරිගණකයේ. ඒතකොට අනිත් එක 48 වෙනි පටන් ගන්න. ඒතකොට 48 වෙනි පටන් ගන්න නම් ඊට කලින් එක 47 56 47 තමයි මේකේ බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එක. බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එක එක නම් ඒකට කලින් එක තමයි භාවිතා කරන්නේ අවසාන පරිගණකයේ. C එකේ 48න් පටන් ගන්නේ 56යි 49යි. ඒතර 56න් ඉවර වෙන්නේ 56යි 55 තමයි අවසාන host එක. sorry broadcast address එක 55යි. ඒතර 56ට කලින් 54. එතකොට D එකට එනවා. මේක 8ක එකතු කරොත් 64ක් වෙනවානේ. 64ක් වෙනවා. 64 නම් මෙතනට එනවා 56යි 63. ඒකට කලින් එක 56යි 62 සහ මෙතන 56 නම් 56යි 57. ඔය තමයි ඒ වගුව සම්පූර්ණ වෙන්නේ. හා එදෙනින් ඒකත් අවසන් වෙනවා. G E sorry E එක දැන් තියෙන අවසාන කොටස නියෝජිත සේවාදායකයෙක්. හරිද? නියෝජිත සේවාදායකයෙක් ප්‍රොක්සි සර්වර් එක ප්‍රධාන කාර්යයක් ලියා දක්වන්න. දෙවෙනි එක අහනවා පරිගණක ජාල සම්බන්ධ උපකරණ MAC යොමු ගති ලක්ෂණ යොමු MAC address වල යොමු වල කියන්නේ address MAC address වලදී ගති ලක්ෂණ දෙකක් ලියා දක්වන්න.
එතකොට ප්‍රොක්සි සර්වර් එකක් කියන්නේ මොකද්ද? සාමාන්‍ය නෙට්වර්ක් එකක් අපි නිර්මාණය කරද්දී අපිට දුන්නොත් අපි දුන්නොත් ආරක්ෂාකාරීව නැත්නම් අපිට කිව්වොත් පෙරහන් ෆිල්ටර් කරනවා කියලා යන සයිට් ටික කවුද එන්නේ යන්නේ ටික ඔක්කොම ෆිල්ටර් කරනවා කිව්වොත් නෙට්වර්ක් ඩයග්‍රෑම් එකක් අදින්න මම ඔක්කොම තියරි කියලා තියෙන්නේ. ඉතින් බලන්න නැත්නම් ගිහිල්ලා සම්පූර්ණ ෆුල් තියරි ඔක්කොම ටියුටෝරියල් එකම දාලා තියෙන්නේ ගිහිල්ලා බලන්න නෙට්වර්ක් ඩයග්‍රෑම් කියලා වෙනම වීඩියෝ එකක් ඇති පැය 3:40 ගානක සම්පූර්ණ ඇදලා හොඳට ලස්සන උදාහරණයක් විස්තර කරනවා. බලන්න ගිහිල්ලා එක. එතකොට ප්‍රොක්සි කියන්නේ නෙට්වර්ක් ඩයග්‍රෑම් එකක් අදින්න අපි සාමාන්‍යයෙන් කිව්වොත් සම්පූර්ණ වෙබ්සයිට් වල ට්‍රැක් කරනවා යන කට්ටිය ට්‍රැක් කරනවා යා සීමා පනවනවා නම් යා කිව්වොත් අපි දන්නවා ප්‍රොක්සි සර්වර් එකක් දාන්න ඕනේ කියලානේ. අන්න ඒ දේම තමයි මෙතන වෙන්නේ. කියන්නේ මේක තියරියක් විතර අපිට ප්‍රශ්නේ අදිද්දි නෙට්වර්ක් ඩයග්‍රෑම් එකක් අදිද්දි මේක නෙට්වර්ක් ඩයග්‍රෑම් එකක් අදින්න තියලා නැහැ. අර පොඩියක් නේ තිබ්බේ. එහෙමයක් දෙද්දි ඒක කියුණා ප්‍රොක්සි සර්වර් එකක් දානවා කියන්නේ ප්‍රොක්සි සර්වර් එක කාර්යය ඇහුවත් ඒ ටික ලියන්න ඕන. ඒතකොට ප්‍රොක්සි සර්වර් එක මොකද වෙන ප්‍රධාන කාර්යයන් ටික. ඔය අයිත් පොඩ්ඩක් කෑ ගන්නවා මේ අවසාන ටික නිසා මම නවත්තන්නේ නැහැ. ඔහොම ටක් ගාලා ඉක්මනට කරමු. හරි. ප්‍රොක්සි සර්වර්. ප්‍රොක්සි සර්වර් කියන්නේ ඔයා දන්නවා ඔයාගේ වෙබ්සයිට් එකට ඇවිල්ලා කුකීස් ඇක්සෙප්ට් කරන්න කියලා එහෙම වෙනවා. නේ තව එකක් වෙනවා දැන් ඔයා YouTube එකේ ගිහිල්ලා ආසම් සින්දුවක් අහන්න නැත්නම් ඔයා මගේ වීඩියෝස් ටික බලනවා. ඔයා මගේ වීඩියෝස් බලද්දී බලනවා. ඒතර ඊළඟ දවසේ ඔයා YouTube එකට යද්දී ඔයාගේ වෝල් එකේ තියෙන මගේ වීඩියෝස් ගොඩක් සජෙස්ට් වෙලා නැත්නම් ICT සම්බන්ධ වීඩියෝස් තමයි ඔයාලට සජෙස්ට් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයා භාවිතා කරන දේවල් ඔයා ගිහිල්ලා සර්ච් කරන දේවල් කොහේ හරි තැනක තැම්පත් වෙනවා. නේ අන්න ඒ වගේ දෙයක් තමයි ප්‍රොක්සි සර්වර් එකෙන් ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ. ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන කියන්නේ ඒ වගේ දේකුත් සිද්ධ වෙනවා. හරිද? ඒ කියන්නේ ඔයා වැඩිපුරම භාවිතා කරන සයිට් වල data ඔයා මෑතකදී ඔයා රීසන්ට්ලි භාවිතා කරන ලද මෑතකදී භාවිතා කරන වෙබ්සයිට් වල එහෙම දත්ත ටික ගබඩා කරගෙන ඔයා අයිතරයක් ප්‍රවේශ වෙනවා. ඔයාට ඒ ටික ඉක්මනට ලෝඩ් කරලා දෙන්න මෙන්න මේ ප්‍රොක්සි සර්වර් එක කටයුතු කරනවා. ඒකෙන් බෑන්ඩ්විඩ්ත් එක වැඩි වෙනවා. සාමාන්‍ය බෑන්ඩ්විඩ්ත් එක කියන්නේ සාමාන්‍ය පාරක් ගත්තොත් පාරක පළල වගේ. පාරක් ගත්තොත් පාරක පළල වගේ. මේ පාර පළල් වෙන්න වාහන වලට වැඩියෙන් යන්න පුළුවන්. ඒතකොට නෙට්වර්ක් එක බෑන්ඩ්විඩ්ත් එක වැඩි වෙන්න data පැකට් වල ගමන් කරන්න පුළුවන් හැකියාව වැඩි වෙනවා. හරිද? එතකොට ඉස්සල්ලා මෑතකදී භාවිත කරන වෙබ්සයිට් වල data එයා ගබඩා කරන් තියාගන්නවා කියන්නේ මෙයා මේ බෑන්ඩ්විඩ්ත් එක අඩු කරනවා. ඒ බෑන්ඩ්විඩ්ත් එක භාවිතා කිරීම අඩු කරනවා. අර සම්පූර්ණයෙන්ම ගිහිල්ලා අලුතෙන් ඔක්කොම data ටික අරන් එන එක නවත්තනවා. ප්‍රොක්සි සර්වර් එකේ තැම්පත් කරගන්නවා. මෙයා අයිත් යද්දී ෂණික අර ගිහිලා ලෝක සර්වර්ස් වල සර්වර්ස් වල නමන හොයන එක නතර කරලා සම්පූර්ණ ඉක්මනට ප්‍රොක්සි සර්වර් එකේ තියෙන එක ලෝඩ් කරලා දෙනවා. ඒතර බෑන්ඩ්විඩ්ත් එකට සෑහෙන බලපානවා මෙන්න මේ ප්‍රොක්සි සර්වර් එක. හරිද? අනිත් පැත්තේ සිකියුරිටි සහ ප්‍රයිවසි පැත්තෙන් ගත්තාම දැන් ඔයා දන්නවා අපි සර්වර්ස් වලට නෙට්වර්ක් වලට ගිහිල්ලා වැඩ කරද්දී සාමාන්‍ය හැකර්ස්ලා ඉන්නවා. ඒතර හැකර්ස්ලාගෙන් ආරක්ෂා වෙන්න පුළුවන් මෙන්න මේ ප්‍රොක්සි සර්වර් එකේ මගින්. ඒතර ප්‍රොක්සි සර්වර් එකෙන් මගින් අපේ IP ඇඩ්‍රස් එක හිඩන් කරනවා. ඒ කියන්නේ හයිඩ් කරනවා. හංගනවා. ඇනොනිමස් පුද්ගලයෙක් විදිහට තමයි. නිර්නාමික පුද්ගලයෙක් විදිහට තමයි ඔයා නෙට්වර්ක් එකට ජොයින් වෙන්නේ. ඒතකොට එතනදී අපි IP ඇඩ්‍රස් එක හයිඩ් කරන්නේ මෙන්න මේ ප්‍රොක්සි සර්වර් එක. ඊට පස්සේදී තව තියෙනවා. ඔයාට ඕන ඔයා සාමාන්‍යයෙන් ඔයාගේ වෙබ්සයිට් එක දැන් අපිට ස්කූල් එක ගමු. ස්කූල් එක නෙට්වර්ක් එකක් තියෙනවා. ඒතකොට ඒකට අපි ඉන්ටර්නෙට් ඇක්සස් එක දෙනවා. ඉන්ටර්නෙට් ඇක්සස් එක දුන්නාට පස්සේ ඔයාට කියලා ඒක අනවශ්‍ය වෙබ් අඩවි බලන්න බැරි වෙන්න හදන්න ඕනේ. ඔයාට කියලා ඔක්කොම ටික වෙබ්සයිට් බලන්න පුළුවන් ඒක අපිට ප්‍රශ්නයක් නෑ. මොකද අරමුණු තියෙන්නේ පාසලේ අධ්‍යයන කටයුතු සඳහා. ඒතකොට තියෙන ඒ සඳහා තියෙන වෙබ්සයිට් වලට විතරක් ඇක්සස් එක දීලා ලොගින් ඇක්සස් එක දීලා අනිත් සියලුම සයිට් වලට ලොගින් ඇක්සස් එක නැති කරන්න පුළුවන් මෙන්න මේ ප්‍රොක්සි සර්වර් එක මගින්. හරිද? ඔය ටික ලියා ගන්න ඕනේ. මම මේ ඉක්මනට කියාගෙන යන්නම් ඔයා සාමාන්‍යයෙන් ලියා ගන්න. ඊයේ පළවෙනි එක ඒකට මෑතකදී වැඩිපුරම භාවිතා කරන ලද
වෙබ් අඩවි භාවිතා කර යූසර්ට ඉක්මනින් ලබා දීම. ඒකට කියන කැචිං කියලා. සාමාන්‍ය ඉංග්‍රීසි වලින් කියන කැචිං කියලා කියන්නේ ඒක. මෑතකදී වැඩිපුරම භාවිතා කරන ලද වෙබ් අඩවි භාවිතා කර යූසර් ඉක්මනින් ලබා දීම. ඊට පස්සේ unwanted ඒ කියන්නේ අනවශ්‍ය සහ හානිදායක වෙබ්සයිට් બ્લોක් කර. අනවශ්‍ය සහ හානිදායක වෙබ්සයිට් අවහිර කර ආරක්ෂාව සපයයි. ඒකට කියනවා ෆිල්ටරින් කියලා. ෆිල්ටර් කරනවා. අනවශ්‍ය සහ හානිදායක වෙබ්සයිට් બ્લોක් අවහිර කර ආරක්ෂාව සපයයි. yes security and privacy. ඒක security and privacy කියලා කියන්න එපා. client ගේ නැත්නම් use පරිශීලකයාගේ IP address hide කරයි. IP hide කරයි කියලා කියනවා. පරිශීලකයාගේ IP address hide කරයි. ඒකට කියනවා security and privacy කියලා. ඊට පස්සේ ප්‍රවේශය පාලනය කරයි. ඒ කියන්නේ access control කරනවා. ඒ කියන්නේ admin panel එකට එහෙම log වෙන දෙන එක ඊට පස්සේ අනවශ්‍ය වෙන පුද්ගලයන්ට කියන්නේ එහෙම නැති කෙනෙක්ට ඒ කියන්නේ access එකක් නැති කෙනෙක්ට log වෙන්න දෙන්නේ නැති එක automatic control කරන්නේ මේ proxy server එකෙන්. access controlling කරනවා. ඊට පස්සේදී cache data ඒ කියන්නේ cookie cache data cache එකේ රඳවා ගන්නවා කියන්නේ අර අපි භාවිත කරන දත්ත වැඩිපුරම භාවිත කරන දත්ත ටික එයා තැන්පත් කරනවා. ඒ cache එක රඳව ගන්න තමයි cookies ටික අපි accept කරන්නේ. ඒ cookies අපි accept කරොත් මේ එයාට අවසර ලැබෙනවා අපි වැඩිපුරම search කරන්නේ මොනවද, අපි වැඩිපුරම use කරන data මොනවද කියලා තාවකාලිකව අප්ලයි කරගන්න. හරි යන්නේ cache data use කරලා cache data භාවිතා කරමින් bandwidth එක අඩු කරයි. ඒ කියන්නේ නැවත login වීමේ bandwidth එක අඩු කරයි. ඒ කියන්නේ network එකේ bandwidth එකට සෑහෙන එක බලක් හොඳයි. කියන්නේ එයා data load කර ගැනීම සඳහා භාවිත කරන ඒ කියන්නේ පළල මෙයා අඩු කර ගන්නවා. එතකොට මෙයාගේ කොටස අඩු වෙනවා කියන්නේ පාරේ ඉඩ අඩු වෙනවා. වාහනයක් ඇදී වාහනේ කෙට්ටු වෙනවා. සෑහෙන සිහින් කරනවා. ඒ වාහනේ සිහින් කරොත් අනිත් වාහන වලට ඒක පහසුයිනේ. අන්න ඒ වගේ දෙයක් වෙන්නේ. cache data භාවිත කරමින් bandwidth එක අඩු කරයි. දෙවෙනි එක පරිගණක ජාලයකට සම්බන්ධ උපකරණ වපාංගවල පැවරෙන MAC address වල ගති ලක්ෂණ දෙකක් ලියා දක්වන්න. එක මේකට bit 64ක් තියෙන කියලා අපි කිව්වනේ. මුලින්ම කිව්වා bit 64ක් මේකට භාවිත වෙනවා කියලා. sorry bit 48යි. මේ bandwidth ඒ කියන්නේ මේ MAC address එකට bit 48ක් යොදා ගන්න. ඊට පස්සේ අපි කිව්වා ඒක ෂට් දශමයේ ආකාරයෙන් පෙන්වන්න කියලා. ඒක තමයි ගති ලක්ෂණ එක. ෂට් දශමයේ ආකාරය. අනිත් පැත්තෙන් ඒක inbuilt ඒ කියන්නේ භෞතික ලිපිනයක්. ඒක භෞතික ලිපිනයක්. වෙනස් කළ නොහැකි භෞතික ලිපිනයක්. ඒ වෙනස් කළ නොහැකි කියලා. හරි. එතනින් 2023 networking ප්‍රශ්නෙත් සම්පූර්ණ ලස්සන සාකච්ඡා කරලා අවසන් කරනවා. ඔය විදිහට සම්පූර්ණ තීරිත් එක සම්පූර්ණ සාකච්ඡා කරගෙන දැන් මේකෙත් ගියා සෑහෙන වෙලාවක්. මේ ප්‍රශ්න සාකච්ඡා කරනත් පැයකට ආසන්න වෙලාවක් ගියා. විනාඩි 56යි. එතකොට සම්පූර්ණ සිද්ධාන්ත ලස්සන සාකච්ඡා කරගෙන තමයි මේක යන්නේ. මේක අවසානයේදී ඔයාට මොන කියන්නේ මුළු ICT සිලබස් එකේ තියෙන සම්පූර්ණ පාඩම් වල සම්පූර්ණම essays සම්පූර්ණ MCQs past papers විතරක් නෙමෙයි MCQත් එක්ක past papers විතරක් නෙමෙයි සම්පූර්ණ ශ්‍රී ලංකාවේ තියෙන සම්පූර්ණ හොඳම පාසල් වල ස්කූල් papers වලින් නම් ප්‍රශ්න අරගෙන සාකච්ඡා කරනවා. ඒ ටික කරලා ඉවරලා මේ ටික බැලුවා කියන්නේ ඔයාට මොන පාඩම් මොන ප්‍රශ්න ආවත් ඔයාට කිසිම ගේමක් නැහැ හොඳේ. හරි. එහෙනම් ඊළඟ වීඩියෝේ හම්බෙමු.